නර්තන කලාව කියන්නේ හරි අපූර්ව කලාවක්. ඒ කලාව පිළිබඳව කතා කරන්න ටොපික් කවෝ තුලින් ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙළේමේ ඉන්න ආචාර්යවරණියක් එක්ක තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. වසර 30කට වඩා අධික පළපුරුද්දක් තියෙන ඇය තමයි ප්‍රදීපා ආර්යවංශ මහත්මිය. ආයිබෝවන්. නර්තනය ගැන කතා කරද්දී මම මුලින්ම අහන්න කැමති ඔබතුමියගෙන් කොහොමද මේ නර්තනය පිළිබඳව හදාරන කෙනෙක්ට ඔවුන්ට ලැබෙන වාසි මොනවද? වාසි කියන්නේ විශේෂයෙන් තරුණ දියණියක් කාන්තාවක් නේ වැඩි ප්‍රබලතාවයක් තියෙන නර්තන විෂයට. ඉතින් ඒගොල්ලන්ට නර්තන කියන විෂය ඉගෙන ගන්නදී ලොකු ආභාසයක් තමයි මේ කාන්තාවක් නර්තන විෂය ඉගෙන ගන්න කියන්නේ. මොකද මේ නර්තනයේ තුල තියෙනවා ඉතින් ඒ වගේම තවත් කෙනෙකුට නර්තනය කිරීම ඒත් එක්ක තවත් බොහෝ දේවල් එකතු වෙලා තියෙනවා කියන්නේ එකතු වෙලා වැඩ කිරීමේ හැකියාව සංයමයේ වාදී බොහෝ දේවල්. ඉතින් නර්තනය ඉගෙන ගන්නකොට මේ ඕනම තැනක ගියොත් නර්තනය ඉගෙන ගන්න කියනියක් කප්පිය විශේෂ පැත්තට එන්නේ චරිතයක් බවට. මොකද ඇගේ කතාව තුළ ගන්න විදියෙන් නිරෝගීමත් ජීවිතයක් සුදුසු වීමක් තියෙනවා. නර්තනයක් කියන මනසලතුව හරියටම විශේෂයෙන් ගැන දරුවෙක් තාමත් ලොකු ලස්සනාවක් හිතෙනවා මේ සෞන්දර්ය විෂය. සෞන්දර්ය කියන්නේ විශේෂයෙන් නර්තන විෂය. ජීවන නර්තනයේ පමණක් නෙමෙයි සංගීතය චිත්‍ර ආදී විෂයන් ඉගෙන ගන්න ඕනේ කියන විශේෂයෙන් නර්තනය ආදාන විශේෂ දක්ෂතාවයන් තියෙන්නේ කලාව විශේෂ දේවල් අපි තුලින් තේරෙනවා. කලාව ගැන කතා කරද්දී ඔබතුමියගෙන් අහන්න කැමතියි මට මතක් වෙනවා ඔබතුමිය පාසල ඉගෙන ගන්න චිත්‍ර විෂය. ඒ වගේම ඔබතුමියගේ මවට උමනා වෙන්න ඔබතුමියව සංගීත පැත්තෙන් ඉදිරියට යනවා. නමුත් ඔබ අවසානයේට වෙන්නේ නර්තනාචාර්යවරු. ඉතින් මේ ගැන කතා කරනත් අදින්න තැන ගැන මට පාසලේදී හදාරන්න සිද්ධ වුණේ චිත්‍ර විෂය. මට සිද්ධ වුණා ඒක කරන්න. නමුත් මගේ පෞද්ගලික පාඨ්‍යයකට තමයි මම නර්තන විෂය හදාරන්න ගියේ. ඉතින් මේ මොකද පොඩි කාලේ ගත්තොත් එහෙම මොකද මගේ අම්මට ඕන වෙලා තිබ්බ මට සංගීතය කරන්න. සහ ඒකේ පොඩි සියුම් ආසාවක් තිබ්බා ගායිකාවක්. කියන්න නම් බැහැ සාමාන්‍යයෙන්. නමුත් ඇගේ අම්මලාගේ ආසාවල් තියෙනවා දරුවලව කරවන්න. ඉතින් එහෙම එකක් තිබ්බා. නමුත් අපේ ගෙදර හිතලා දෙන්නම ආශයන්ට දෙනවා. ඉතින් ඔහු කිව්වා නේද නංගි මෙයාට තියෙන හොඳ නර්තන හැකියාව. මෙයාට හොඳ රිද්මය තියෙනවා. ඉතින් ඒ නිසා ඔහු ඒක අන්දරාගෙන සම්මතසුව මෙයාව දාන්න නර්තන උපන්දින්න. ඊට පස්සේ මාව ගිහිල්ලා පත්නි 10ක් වෘත්තුවේ ළඟ භරතනාට්‍ය විෂය කරනවා. එතන ඉඳන් මම භරතනාට්‍ය විෂය පාසලේ චිත්‍ර විෂය කරලා පෞද්ගලික පාඨයක් භරතනාට්‍ය විෂය. ඒ වගේම දෙමව්පියන්ට ලොකු පණිවිඩයක් කියනවා ඔබතුමියගේ කතාවේ. තමන්ගේ තියෙන දක්ෂතා තමන්ට අවශ්‍ය දේවල් දරුවන් ලවා සිදු කරනවට වඩා තමන්ගේ දරුවට තියෙන මොන දක්ෂතාවයද කියලා මොනින් අඳුනගෙන ඒ දක්ෂතාවය තුළින් දරුවව ඉදිරියට ගන්නවා නේද? මොකද විශේෂයෙන් අතන කියනවා නම් දරුවෙක්ට මම දකින්නේ දරුවෙක් කැමති දේ. දැන් මට ඕන දේ මගේ දුවට කරවන්න මට බැහැ. මම කරේ මගේ ඇගේ තිබ්බ දේ මගේ අම්මා හඳුනාගත්ත නිසා මට ඒ හරට යන්න අවස්ථාවක් නිර්මාණය වුණා. එතකොට විශේෂයෙන් දෙමාපියෝ හඳුනාගන්න යුත්තේ තමන්ගේ දරුවා කැමැති මොකක්ද? ඇය දක්ෂ මොකටද කියන්නේ. ඒ දක්ෂ පාර ඔස්සේ තමයි අපි උන්ට උදව් දෙන්න අපේ ආසාවන් මම නර්තන ශිල්පිනියක් වයිදවත් නර්තන ශිල්පිනියක් විය යුතුයි කියලා එයා අකමැත්තෙන් ඒකට යොමු කිරීම මම හිතන්නේ දෙයක් මේ කියන කරුණිය අදහස. සම්පූර්ණ නෙමෙයි ජීවිතයකට කරන් සමාජයේ ඒ තැනට ගිහිල්ලා අම්මා කියන නිසා ගිහිල්ලා තාත්තා කියන නිසා ගිහිල්ලා ඒ ජීවිතේ මගටදී ඔහේ විෂය අරපණ මෙන්න දෙයක් මොකද ඒ නිසා තමන් කැමති දේ ඒක තමයි කරගන්න. පොඩි ළමයි ඉඳලා කියන්නේ නර්සරි එකේ ඉඳලා ප්‍රාථමික අංශය 6
වසර දක්වා 6 වසරේ සිට 11 වසර අපොස් සාමාන්‍ය පෙළ දක්වා උසස් පෙළ දක්වා ඊට අමතරව නර්තනය හදාරන්න කැමති විශ්වවිද්‍යාල දරුවන්ට ඒ විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව නර්තනය හදාරන්න කැමති අයට ඕන කෙනෙකුට සහභාගී වීමේ අවස්ථාව තියෙනවා. අපේ හැම ශාඛාවකින්ම මේ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මේ වෙද්දී ප්‍රදීපා ආර්යවංශ ඩාන්ස් ඇන්ඩ් ඇකඩමි ශාඛාවන් කොපමණ තියෙනවා? මේ වෙද්දී අපේ පිළියන්දල තලවතුගොඩ දීගමේ ශාඛාවන් 3ක් විවෘත වෙලා තියෙනවා දරුවන්ට. නැටුම් කලාවේ සාම්ප්‍රදායික නැටුම් තියෙනවා. පහතරට සබරගම කියලා. භරත නාට්‍යම් ගැන කතා කරද්දී හරිම කෙනා තව ප්‍රදීපා ආර්යවංශ මහත්මිය. ඇත්තටම මහත්මිය මොකක්ද මේ භරත නාට්‍යම් කියන්නේ? භරතනාට්‍යම් කියන්නේ මේක ඉන්දියානු නර්තන සම්ප්‍රදායක දකුණු ඉන්දියාවේ තමයි මේක ප්‍රචලිත නර්තන සම්ප්‍රදායකට ප්‍රසිද්ධ. මේක භාව රාග තාල. මේ භාව කියන්නේ එක්ස්ප්‍රෙෂන්ස් තාලය. රාග කියන්නේ තාල. මේ ඔක්කොම එකතු වෙලා තමයි භාරත කියලා හැදිලා තියෙන්නේ. එතකොට මේක ඉතිහාසය ගත්තොත් බොහොම ඉතින් කතාන්දර බොහොමයක් තියෙනවා. ඉතින් මේවා අපිට දැන් මෙතන කොහොම කියන ගත්තොත් කාලය අපිට මදි වෙනවා. ඉතින් මේක ඇවිල්ලා භරත මුනි පඬිවරයා තමයි මේක භරතනාට්‍යම් කියන දේ සම්ප්‍රදාය හැදුවේ. ඊට ප්‍රථම ගත්තොත් එම මහා බ්‍රාහ්මණයා වේද හතර මෙනෙහි කරගෙන පස්වෙනි වේදයක තමයි නාට්‍ය වේද, නාට්‍ය ශාස්ත්‍ර වේදයක දුන්නා මේ භරත මුනි පඬිවරයාට. එතුමා තමයි මේ භරතනාට්‍යම් කියන සම්ප්‍රදාය හැදුවේ. අතලා මේ අපිට රස විඳින්න අපිට ඉගෙන ගන්න සම්ප්‍රදායක් ලැබුණේ ඔන්න ඔය විදියට. අර ඔය විදියට තමයි. එතන අපි නර්තනය විතරක් නෙමෙයි කමිට කියලා දෙන්නේ ළමයින්ගේ හොඳ පුරුදු ජීවිතයට අවශ්‍ය හොඳ දේවල් නරක දේවල් සහයෝගයෙන් හැමෝටම ඉන්න ඕනේ. චුටි අයට තේරෙන්නේ නැහැ රණ්ඩු වෙනවා ගා ගන්නවා ඒ දේවල් හොඳින් කියලා දෙනවා. එහෙම දෙන්න නර්තනය විතරක් නෙමෙයි ළමයිගේ ජීවිතයට ඕනේ ආත්ම ශක්තිය ඒ වගේම සමාජයේ හොඳ වැඩතායි විදිහට ජීවත් වෙන්න ඕන විදිය දැනන්නමයි විදිහට අපි ඉස්සරහට ජීවත් වෙන්න ඕන විදිය එහෙම දෙන්න නැත්නේ කියලා. පොඩි ළමයෙක්ට දැක්ක මේ ඇකඩමි ඉන්න ගොඩාක් චූටි ළමයි. එතකොට ඒ පොඩි ළමයෙක් මේ නර්තන ශිල්පිනියක් බවට පත්වීම සහ ඒගොල්ලන්ගේ ආරම්භය මෙතනින් ගැනීම ගැන මොකක්ද කියන්න තියෙන්නේ මේ වගේ පොඩි ළමයෙක් නර්තනයකට පිවිසෙන්න? ඇත්තටම නර්තනයට එන අපේ හැම අතම දක්ෂයි නර්තනයට එනවා කියන්නේ ළමෙක් ඉදිරිපත් වෙන්න හැමදේම ඉදිරිපත් වෙනවා ඉස්කෝලේ තියුණා ඉදිරිපත් වෙන අපේ කෝලේ නැති වෙනවා. ඒ වගේ ඉතින් අර චූටි ළමයි ආසෙන් අතන්න ලස්සනට නර්තනකොට අපේ හැමදේම කැමති ඒක දිස්වයිතින් ඒක ගම්ගේ ජීවිතේට හොඳ අධිකාරමක් පසුගිය කාලෙදි නිරන්තරයෙන්ම අපි ඔබතුමියව දැක්කා රූපවාහිනී තිරය තුලින්. නමුත් මේ දිනවල අපිට ඔබතුමියව රූපවාහිනී තිරය තුලින් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? හේතුව ගත්තොත් කාරණා කීපයක් තියෙනවා. එකක් කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් මම කියලා පුද්ගලයා මට ලැබෙන වැඩ අනුව මම වැඩ කරන කෙනෙක්. ඉතින් මට ආරාධනා ලැබෙන විදිහට තමයි මම කරන්නේ වැඩ. ඒක එකක්. දැන් ඉතින් ශාස්ත්‍රීය විද්‍යාවයි. ඉතින් සමහරක් ශාස්ත්‍රීය තියෙන විදිහට මම හදාගත්තු ප්‍රතිරූපයක් එක්ක මට වැඩ කරන්න බැරි අවස්ථාවලුත් තියෙනවා සමහරක් දේවල් එක්ක. ඉතින් ඒ හින්දා මම අප්‍රමාණ අනන්තවත් මම නටලා තියෙනවා. මම නර්තනයේ යෙදিলা තියෙනවා. සහ මගේ නර්තන කණ්ඩායම නර්තනයේ යෙදিলা තියෙනවා. එතකොට මම නර්තනයේ යෙදුන්නේ නැති අවස්ථාවක් නැහැ, චැනල් එකක් නැහැ. ඉතින් ගත්තොත් එහෙම බොහොමයක්. ඉතින් මම කොරියෝග්‍රාෆ් කළා තියෙනවා. නිර්මාණයක් ගත්තොත් එහෙම සෑහෙන නිර්මාණ කරලා තියෙනවා.
දැන් හරි දැන් අපේ පරපුර ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් අපි අවස්ථාව දෙනවා. මම ඒවා පිටිපස්සේ මං ගින් මට වැඩ ඕනේ කිය මම පස්සේ කියොත් එහෙම මං හිතන එක මගේ වැඩ ලොකු හානියක් වෙනවා එකයි. ඉතින් ඒ පරම්පරාවක් තවත් අලුත් පරම්පරාවක් දිවිය යුතුයි කියන මතය තමයි මම හැමදාම සිතන්නේ. ඉතින් අපෙන් පස්සේ තවත් කට්ටියක් එනවා. එතකොට අපි චුට්ටක් මෙහෙට ඒක තමයි එතකොට අපි ප්‍රවීණ තැනට අපි ඇවිල්ලා ඉන්නකොට අපිට කර යුතු කොටස් ටිකක් තියෙනවා. අපිට තව පරම්පරාවක් හදන්න තමයි දැන් අපේ දින ගත්තා. මම දකින විදිහට. තව අපි බිහි කරන්න ඕනේ. තව ශිෂ්‍යාවන් බිහි කරන්න ඕනේ. අපි ඉගෙනගත් සම්ප්‍රදාය අපි දෙන්න ඕනේ. තමන්ගේ මට දැන් මොකද මට ෂෝස් කැම්පේන් එක ෂෝස් කරනවා විදේශ රටවල. ගත වෙනවා ඒක අපි ලොකුවට හදන කරේ නැතුණා කරනවා. නමුත් මාධ්‍යයෙන් ආරාධනා ලැබෙන විදිහට යනවා. ඊටව සේවයක් කරනවා. මම ලොකුවට දක්වලා යන්නේ නැහැ සාමාන්‍යයෙන්. ශේෂ්ත්‍රයේ ප්‍රවීණේ වුවත් ළමයින් එක්ක වැඩ කරන්න හැම කෙනෙක්ටම බෑ. අපි මෙතෙන්ට ඇවිල්ලා දැක්ක දෙයක් තමයි ඔබතුමිය හරිම ආදරෙන් ළමයිනොත් හරිම ආදරෙන් මේ කාර්යය සිදු කරන ආකාරය. ඇත්තටම ළමයින් එක කොහොමද මේ තරම් සහයෝගයෙන් සහ සංයෝජනේ වැඩ කටයුතු කරන්නේ? එක් කාරණාවක් තමයි අපි පරපුරෙන් පරපුර දරුවන් විවිධාකාරයි මේ සමාජ මට්ටම අපි තේරුම් ගන්න. සමාජ මට්ටමත් එක්ක බැලුවොත් එහෙම අද දරුවෝ සහ එදා දරුවෝ අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ වෙනස අපි තෝරාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. දරුවොත් විශේෂයෙන්. එතකොට මම ඒක හොඳට දැන් මගේ ගුරු තියෙන වසරයක් විතර වෙනවා. එතකොට මම මේ ගත කර ජීවිතේම අද වෙනකොට මම වෙනස් ගුරුවරයෙක් බවට පත් වෙලා ඒ දරුවන්ට අවශ්‍ය ආකාරයට මම උදෙසා සලකනවා. ඒගොල්ලන්ගේ වයස් මට්ටමට ගිහිල්ලා තමයි මම කතා කරන්නේ. ඒගොල්ලන්ගේ අදහස් වලට කියලා ඒගොල්ලන් හදවතට ගිහිල්ලා කතා කරන විදිහට. එතකොට මම හිතන්නේ ඒගොල්ලන්ට ගොඩක් සමීප වෙනවා කියලා මම හිතනවා මාව. ඉතින් මොකද එතකොට තාම ගොඩක් අපිට ආදරේ දැඩි මොකද විශේෂයෙන් අග්‍රන විෂය කියන විෂය පද්ධතිය අපිට උගන්වන්න බෑ ගහලා බැනලා සැර කරලා ඒක කරන්න කියලා කියන්න බෑ. විශේෂයෙන් පොඩි දරුවෙක් මොකද ඒකට යාර සම්පූර්ණ විෂය කලාවම විෂය පද්ධතියම පාවෙන්න දැක්කමකුත් නෑ. ඉතින් අපි ආදරයෙන් කරන තරමට ඒ දරුවා ඒක වැළඳ ගන්නවා. මේක සුන්දර විෂයක් නේ. ඉතින් මම ඒක හරියට තේරුම් අරගෙන ඒ ආකාරයෙන් තමයි දරුවන්ගේ හදවත මනස තේරුම් ගන්නවා දරුවන්ට සලකන්නේ සහ ඒ අධ්‍යාපනය ලබා දෙන්නේ. ඒ නිසා වෙන්නේ නැති මේ තරම් දරුවන්ගේ ආදරය දිනාගෙන තියෙන්නේ. අවසානයේට ඔබතුමියගෙන් අහන්න කැමති මොකද හිතෙන්නේ Talk with Kavo YouTube channel එක ගැන? Talk with Kavo show. ඇත්තම කියනවා නම් උදේ හරිම සුන්දර අත්දැකීම් ටිකක් ලැබුණා. අත්දැකීම් කියලා කිව්වොත් එහෙම බහුතරයක් අපිට ලැබෙන්නේ අපි ගිහිල්ලා කොහෙද ස්ටුඩියෝ එකේ කරන්නේ තමයි බහුතරයක් වගේ අවස්ථාවල තියෙනවා. අද මගේ කලායතනට ඇවිල්ලා ඔයගොල්ලෝ හරි සුවඳව කැමරාමන් ඉත්තම සුවඳ කරුණ දෙන්නෙක් අචල මතක් කරන්න ඕනේ අපිට කැමරාවෙන් දායකත්වය ලබා දෙන්නේ අචල. ඉතින් අචල මල්ලි කවෝ ඉතින් කවෝ කියන්නේ කවෝද්දයා කියන එක තමයි කවෝ කියලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එක්ක හරි තරුණයත් එක්ක වැඩ කරන්න හරි පාසුයි සහ විනෝදාත්මකයි. ඉතින් මම හරි කැමතියි ඒ කට්ටියත් එක්ක වැඩ කරන්න. ඉතින් හරි සුන්දර කාලයක් වෙනදත් එක්ක වැඩ කරා. ඉතින් හරි සුන්දරයි සහ ඉතින් හොඳ අලුත් දෙයක් අපිට කරන්න පුළුවන් කම ලැබුණා. ඉතින් හරිම හොඳයි. ඉතින් ඒත් එක්ක මම දෙන්නට සුබ පතනවා. ඒකේ තවත් දිනු වෙන්න සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි මහත්මිය. ඉතින් මම හිතනවා ඔබතුමිය මේ තරම් දුරක් එන්නේ නැත්te ඔබතුමියගේ තියෙන නිහතමානීත්වය නිසාම වෙන්නේ නැති. ඉතින් අපි මේ තැනට ඇවිල්ලා අපිත් එක්ක සුහදව ඇත්තටම හරිම පහසුවෙන් මේ වැඩ කටයුතු සිදු කරගන්නට හැකියාව ලැබුණා. ඉතින් අපි සුබ පතනවා ඔබතුමිය තව තවත් ඉදිරියට යන්න, ඔබතුමියගේ මේ ඇකඩමිය තව තවත් දියුණු වෙන්න. ඉතින් කාර්යබහුල අවස්ථාවක කාර්යබහුල වෙලා තිබ්බ අවස්ථාවක ඔබතුමියගේ වටිනා කාලය අපිට ලබා දුන්නාට බොහොමත්ම ස්තුතියි. ඉතින් අපි සුබ පතන අතර ආයෙ දවසක අපි හම්බෙමු Talk with Kavo. ආයිබෝවන්.